මම අද ඔයගලන්ට කියලා දෙන්න යන ළමයි 10 වසරේ ධාරා විද්‍යුතයේ පාඩමේ තියෙන හැමෝම අමාරුයි කියන කෑල්ල සමග ප්‍රතිරෝධය ලේසියෙන්ම ගන්න විදිහ. අපි දන්නවා චුටි කාලෙත් අහලා තියෙනවා විද්‍යුත් ප්‍රතිරෝධය කියලා කියන්නේ කම්බියක් ඇතුලෙන් කරන්ට් එක යද්දී ඒකට ඇති කරන බාධාවනේ සපෝට් එක නෙමෙයිනේ. ඒතකොට එහෙම අවාසියක් වෙච්ච විද්‍යුත් ප්‍රතිරෝධය විද්‍යාර්ථයෝ සමත් වෙනවා ළමයි වාසියකට හරවගන්න. ඒ ප්‍රතිරෝධක නිර්මාණය කරනවා. ප්‍රතිරෝධක වලින් කරන්නේ මොකක් හරි කම්බියක් ඇතුලෙන් කරන්ට් එක යද්දී ඒකට බාධාවක් ඇති කරලා වැඩිපුර යන කරන්ට් එක කන්ට්‍රෝල් කරනවා. නැත්නම් පාලනය කරනවා. ඒතර අපිට හොයන්න තියෙනවා දැන් ඔය සර්කිට් එකක ළමයි ප්‍රතිරෝධක කීපයක් දුන්නම ඒ ප්‍රතිරෝධක ඔක්කොම වෙනුවට යොදන්න පුළුවන් තනි ප්‍රතිරෝධකයක්. හරිද? ඒතර ඔයගොල්ලන්ට හිතන්න පුළුවන් ඉතින් සර් මේ සර්කිට් එකක ප්‍රතිරෝධක කීපයක් දුන්නම ඒ ප්‍රතිරෝධක ටිකේ එකතුවෙන් ගන්න පුළුවන් නේ සමග ප්‍රතිරෝධක. ඉතින් අනික් ප්‍රතිරෝධකයාගේ නම් මෙහෙමයි. අපි දන්නවා සාමාන්‍යයෙන් විද්‍යුත් පරිපථවලට උපකරණ සම්බන්ධ කරන ප්‍රධාන ආකාර දෙකක් තියෙනවා. ඒ තමයි ශ්‍රේණිගතයි සමාන්තරගතයි. එතකොට ශ්‍රේණිගතව තියෙනවා කියන්නේ එක පේලියට ඒ වයර් කෑල්ලට සම්බන්ධ කරලා තියෙනවනේ. එහෙම වුණාම කෙලින්ම අපිට සමග ප්‍රතිරෝධ එකතු කරලා ගන්න පුළුවන් තමයි. හැබැයි සමාන්තරගතව තිබ්බාම එහෙම නිකම්ම එකතුවෙන් ගන්න බෑ. එතනදී අපිට පොඩි වෙනස් ගණනය කිරීමකට යන්න වෙනවා. හරි. අපි ඔය ශ්‍රේණිගත සමාන්තරගත ඒවාදී කොහොමද සමග ප්‍රතිරෝධය හොයන්නේ කියලා අපි ගණන් කීපයකින්ම බලමු. එතකොට ඔයාලට පැහැදිලි වෙයි. හරි මම මේ පොඩි පරිපථ ටිකක් ඇඳලා කියන්නේ ප්‍රතිරෝධක පද්ධති ටිකක් ඇඳලම කියලා දෙනවා. හොඳට අල්ලගන්න වැඩි. අපි මුලින්ම ගත්තොත් එහෙම ශ්‍රේණිගත ඒවා ටික. අපි හිතමු මේ වගේ තියෙනවා මේ ප්‍රතිරෝධක තුනක්. අපි හිතමු ළමයි මේකයාගේ 8යි ඕම්. මේකයාගේ 12යි ඕම්. ඊට පස්සේ මේකයාගේ ආයේ 20යි ඕම්. අපි හිතමු කොහොම තියෙනවා කියලා. මේ විදිහට ශ්‍රේණිගතව තිබ්බාම නම් ආයේ කෙලින්ම ලේසියෙන් ගන්න පුළුවන්. මේ ප්‍රතිරෝධක ටිකේ ඔක්කොගෙම එකතුවෙන් තමයි සමග ප්‍රතිරෝධය. ඒ කියන්නේ සමග ප්‍රතිරෝධය සමානයි. මම පොඩ්ඩක් මේ පළවෙනි ගානින්ද පොඩ්ඩක් සමීකරණකින් මේක කියලා පෙන්නන්න. අපි ප්‍රතිරෝධක වලට ඉංග්‍රීසි වලින් කියන්නේ රෙසිස්ටර්ස් කියලා. ප්‍රතිරෝධ අගයට කියන්නේ රෙසිස්ටන්ස් කියලා. ඒ අදහස මම මේ සමග ප්‍රතිරෝධය කියන එක මේ ප්‍රතිරෝධ අගය තුන එකතුවෙන් මේ විදිහට ලියා ගන්න. R1 ධන R2 ධන R3. දැන් අපි සිංහල මීඩියම් කළා කියලා ප්‍රයන්නක් දාන්න බෑනේ. හරිද? ප්‍රයන්නක් දාන්න බෑ. ප්‍රතිරෝධාගයට ඉංග්‍රීසි වලින් කියන රෙසිස්ටන්ස් කියන එකෙන් තමයි මේ R කියන එක එන්නේ. හරි. ඒවා චුට්ටක් සිංහල මීඩියම් කරන ළමයි දැනගන්න. එතකොට මේ තුන එකතුවෙන් ගත්තාම ඕම් 8යි ඊට පස්සේ ඕම් 12යි ඊට පස්සේ ඕම් 20යි. මේ තුනම එකතු කරනවා. හරිද වැඩි? හරි ලේසි. ශ්‍රේණිගතව තිබ්බාම ඉතින් ආ හිතන්න දෙයක් නෑ ළමයි. කෙලින්ම එකතුවෙන් ගන්න තියෙනවා. එතකොට එකතු කළාම මේක කීයක් එනවද අපිට? 8යි 12යි 20යි ඕම් 40ක අගයක් එනවා. ඕම් 40ක සමග ප්‍රතිරෝධාගයක් එනවා. ඒක ලේසි. හරිද? ශ්‍රේණිගතව තිබ්බාම ඉතින් ආ හිතන්න දෙයක් නෑ. කෙලින්ම එකතුවෙන් ගන්න තියෙනවා. හරි. දැන් ඔයාලට මේ විදිහට අර එක පේජයකට දුන්නාම ශ්‍රේණිගතයි ලේසියෙන්ම ගන්න පුළුවන්. හැබැයි සමහරවිට ඔන්න බලන්න වෙනස් රූප දෙනවා. අපි පොඩ්ඩක් වෙනස් එකක් බලමු. මේ වගේ ශ්‍රේණිගතව තියෙන වෙනස් රූපක් දෙන අවස්ථා තියෙනවා. ඔන්න බලන්න මේ දෙවෙනි ගාන. හොඳට අහන් ඉන්න. මේ දෙවෙනි ගාන බලන්න. මේක බලන ළමයි මෙහෙම මේ විදිහට තිබ්බම හරි. මේ අපි හිතමු අගයන් ටිකක් දෙනවා ඕම් 5යි ඕම් 10යි ඊට පස්සේ ඕම් 15යි ආයි ඕම් 10යි. අපි හිතමු කොහොම දුන්නා කියලා. දැන් බැලු බැලමට ළමයට හිතෙන්න පුළුවන් මේකත් මේස අර සමාන්තරගත වගේ එකක් නේද කියලා. අර සමාන්තරගතය කියන්නේ මෙහෙම තියෙද්දි සමාන්තරගත එකක් නේද කියලා හිතෙන්න පුළුවන්. හැබැයි ළමයි හොඳට අහගන්න මේ කරලා තියෙනවා පොඩ්ඩක් රවට්ටලා. හරිද? මේක ඇත්තටම තියෙන්නේ ශ්‍රේණිගත. හරිද? ශ්‍රේණිගතව තියෙන ඒ කියන්නේ දැන් මේ එක පේලියට තියෙන කම්බිය මේ නවලා තියෙන ළමයි. හරිද? මේ නවලා තියෙන්නේ කියන්නේ එක පේලියට ප්‍රතිරෝධක අතර තියෙන එක නවලා තියෙන්නේ. හරිද? එතකොට මේකත් ශ්‍රේණිගත කියලා පේන්න ඕනේ. ඒ කියන්නේ අර කම්බි එක දිගට තියෙන එක නවලයි මේ තියෙන්නේ එක දිගට තියෙන එක. හරි. එතකොට දැන් මේ පැත්තෙන් ඔන්න වෙනම වයර් කෑල්ලක් දාලා හදුවා නම් අන්න සමාන්තරගත. මේක මේ තියෙන එක පේලියට තියෙන එක මෙහෙම නවලා හදලා තියෙනවා. එහෙනම් මේ හතරෙත් එකතුවෙන් තමයි
සමග ප්‍රතිරෝධය ගන්න. මොකද මේක ශ්‍රේණිගත එකක්. එහෙනම් මේ හතර එකතු කළාම R සමානයි 5යි ඕම් ධන. අපි දැන් කෙලින්ම සමීකරණ ලියන්න නැතුව නිකන් ලියලා බලමු. 10යි ඕම් ධන. ඊට පස්සේ 15යි ඕම් ධන. ආයි 10යි ඕම්. ඒතර මේ කියනවා ළමයි 20යි 20යි එකෙත් වෙන 40ක්. මම මේ ලේසි අගයන් ටිකක් දාලා පෙන්නන්නේ ක්‍රමයේ ඔලුවට යන්න. හරිද? ක්‍රමයේ ඔලුවට යන්න බරපතල ගණන් ඕනේ නැහැ. ක්‍රමයේ ඔලුවට ගියාම ඕන ගණනක් හදන්න පුළුවන් නේ. හරි. එතකොට ඒකෙත් අර කම්බිය නවල තිබ්බ කියලා රැවටෙන්න එපා. ඒකත් ශ්‍රේණිගත සම්බන්ධය. හරිද වැඩි? හරි. දැන් අපි බලමු සමාන්තරගත එකක්. සමාන්තරගත ඒවා තමයි චුට්ටක් අමාරුයි. සමාන්තරගත ඒවාදී ඔන්න බලන්න මේ කෙලින්ම ගෙඩි පිටින් එකතු කරලා ගන්න බෑ. සමාන්තරගත ඒවාදී එයාලගේ පරස්පරයන්ගේ එකතුවෙන් තමයි ගන්න. පරස්පරය කියන්නේ මොකක්ද කියලා කියන්න. ඔන්න බලන්න. අපි ඒකත් ගානකින් හදමු පුතේ. හරිද? තුන්වෙනි ගාන. අපි හිතමු මෙහෙම සමාන්තරගත දෙකක් තියෙනවා මේ අපිට දීලා ප්‍රතිරෝධක දෙකක් මේක අපි හිතමු ඕම් 6යි මේක ඕම් 4යි. අපි හිතමු ඔය විදිහට සමාන්තරගත දෙකක් තියෙනවා. එතකොට ඔය වගේ සමාන්තරගත දෙකක් දුන්නම අපිට මේකට අර නිකම් එකතුවෙන් ගන්න බෑ. ඒක ගන්න මේ ප්‍රතිරෝධ අධ්‍යයන දෙකේ පරස්පරයන්ගේ එකතුවයි. පරස්පරයන්ගේ එකතුව කියන්නේ එකයට R පදයක් දාලා ලියනවා. ඔන්න මම හදලා පෙන්නන්නම්. එකයට R සමානයි එකයට R1 ධන එකයට R2. හරිද? එකයට R2. ඒ කියන්නේ මේ R කියලා කියන්නේම හොඳට මතක තියාගන්න ප්‍රතිරෝධය. හරිද? රෙසිස්ටන්ස් කියන අදහස. එතකොට මේ එකයට R කියන්නේ මේ R තමයි සමග ප්‍රතිරෝධය. එතකොට මේ දෙකේ පරස්පරයන්ගේ එකතුව. එතකොට අපි මේ දෙක මේව ලියා ගන්න. ඔන්න බලන්න. එකයට 6 ධන එකයට 4. හරිද? ඔය විදිහට ලියා ගන්න. දැන් උතන්ට වෙනකන් ඇත්තටම කිව්වොත් විද්‍යාව. උතනින් එහාට තියෙන ඇත්තටම කිව්වොත් ගණිතය. නමුත් මම හදලා පෙන්නන්නම්. ඒතර මෙතන කරන්නේ මේ එකයට R ලියලා දැන් මේ විදිහට අපිට හරය අසමාන භාග දෙකක් දුන්නාම එකතු කරන්න බෑ. හරය සමාන කරගන්න බෑ. අපි එකට 6ටයි 4ටයි දෙකටම පොදු ඉලක්කමක් ගමු. 6ටයි 4ටයි දෙකටම පොදුයි 12. එතකොට 12 කරගත්තා නම් හරි. ඒකට දැන් හරය යම් කිසි සංඛ්‍යාවකින් වැඩි කරනවා නම් ඒ පදෙන්න ලවයක් වැඩි කරන්න ඕනි කියලා ඕගොල්ලෝ ගණන් වල අහලා තියෙනවා. එතකොට එහෙනම් 6 වරක් කීයද 12 වෙන්නේ? 6 වරක් 2. එතකොට 6 වරක් 2 12යි. එහෙනම් ඒ හරය වැඩි කරන පදෙම ලවයක් වැඩි කරන්න ඕනේ. එතකොට 1 වරක් 2 12යි. හරිද වැඩි? සෝරි 1 වරක් 2 2. දැන් ඊට පස්සේ 4 වරක් කීයද 3යි. එහෙනම් ලවයක් වැඩි කරනවා 3යි. හරිද වැඩි? හරය වැඩි කරනවා නම් යම් කිසි සංඛ්‍යාවකින් ලවයක් ඒ පදෙම වැඩි කරන්න. ඊට පස්සේ අපි මේක සුළු කර ගන්නවා. එකයට R සමානයි 6 වරක් 2 12යි. ඊට පස්සේ 1 වරක් 2 2යි. හරිද? ඊට පස්සේ මෙතන 4 වරක් 3 12යි 1 වරක් 3 3යි. හරි. ඊට පස්සේ අපිට මේ හරයන් දෙක 12යි 12යි 24යි කියලා ගන්න නෑනේ. එතකොට එකයට R සමානයි මෙතන 3යි 2යි තමයි එකතු කරන්නේ ලවයන් දෙක 5යි යට 12ම ලියනවා. ඒ වගේ ඕගොල්ලෝ අහලා තියෙනවනේ ගණන් වල. ඊට පස්සේ අපිට මේ R උක්ත කරගන්න ඕනේ. R තනි කරගන්න ඕනේ. ඒකට අපිට මෙතනදී හරස් ගුණිත පදයක් දාන්න පුළුවන්. මේ 12 වරක් එක 12යි 5 R කින් වැඩි වෙනවා. එතකොට 5යි R සමාන මම මේ පැත්තේ ලියලා පෙන්නන ඉඩමදී හින්දා 12යි. හරිද? ඊට පස්සේ මේ R උක්ත කරගන්න මේ වැඩි කිරීමේ 5 අපි 5න් වැඩි කළානේ R. එතකොට වැඩි කිරීමේ 5 බෙදීමක් වෙනවා. 12 බෙදීම 5. එතකොට 12 5න් බෙදුවාම 2.4යි. 2.4යි කියලා අපිට උත්තරේ එනවා. 2.4යි ඕම්. හරිද වැඩි? 2.4යි ඕම්. දැන් ඔය විදිහට උත්තරේ ආවා. දැන් ඔයාලට පේනවා ඇති අම්බෝ මේක මේ දිග ගානක් මේ. හරය අසමාන ඒවාවහම එකතු කරලා ගන්න වෙන්නේ. ඉතින් දිග ගණනය කිරීමන්නේ. බැයිද මේක කෙටි ක්‍රමයකින් ගන්න. ඒක තමයි සරද කියලා දෙන්නේ. හරිද? අර ශ්‍රේණිගත එක නම් කෙලින්ම ගෙඩි පිටින් එකතු කරලා ගන්න පුළුවන්. මේ සමාන්තරගත එකේදී තමයි පොඩ්ඩක් කවුලක් යන්නේ. මේ මම දැන් ඊළඟට කියලා දෙන්න යන කෙටි ක්‍රමේ දාන්න පුළුවන් හැබැයි පුතේ ඉරිගහන ප්‍රශ්න වලට විතරයි. රචනා ප්‍රශ්න වලට දාන්න බෑ. රචනා ප්‍රශ්න වලට සාමාන්‍යයෙන් මේ සම්මත සමීකරණ දාලා හදලා පෙන්නන්න ඕන. ඉරිගහන ප්‍රශ්න වල මේ වගේ වෙනස් ප්‍රතිරෝධයන් දෙකක් තිබ්බහම තමයි මම මේ කියලා දෙන කෙටි ක්‍රමේ දාන්න පුළුවන්. හරි අපි බලමු ඒ කෙටි ක්‍රමේ මොකක්ද කියලා. දැන් මෙතන ආවනේ 2.4 ඕම් කියලා. ඔන්න බලන්න ඔය දිග ක්‍රමේ නැතුව
ඉරිගහන පේපර් එක දුන්නොත් ලේසි කෙටි ක්‍රමයක් කියලා දෙනවා. ඔන්න අහගන්න ඒක. ඒ තමයි මේ සමග ප්‍රතිරෝධي සමානයි. ඒ වෙනස් ප්‍රතිරෝධ අගයන් දෙකේ ගුණිතය 6 වරක් 4. හරිද? බෙදනවා ළමයි එකතු වෙයි. 6 ධන 4. දැන් මේක ලියන්න ඕනෙත් නෑනේ. ඉරිගහන පේපරේ දුන්නා. ඔයා විශ්වාස කරන්න ඉරිගහන එකේ පැයයිනේ දෙන්න ළමයි. ඒතර වෙලාව කවුරු කොහොම කිව්වත් මොන ජගතට වුණත් මදි වෙන්න පුළුවන්. එතකොට අර කෙටි ක්‍රම දැනගන්න නැතුව ඉරිගහන පේපරේ 40න් 40 ගහනවා කියන්නේ හරි අමාරු වැඩක්. එතකොට ඒ හින්දා මේ කෙටි ක්‍රම මාර වැදගත් අපිට. හරිද? ඉතින් ඒ හින්දා මේ 6 වරක් 4 කියන එක ලියන්න ඕනෙත් නෑ. කෙලින්ම හිතින් ගන්න පුළුවන්. දෙකේ ගුණිතය එකතුවෙන් බෙදනවා. එතකොට 6 වරක් 4 කීයද? 24යි. 6යි 4යි එකතු කළාම කීයද ළමයි? 10යි. එතකොට බෙදුවාම හරි උත්තරේ එනවනේ අර උත්තරේ දැක්කද? 2.4යි. මම ඒක මේ වෙන පාටින් හදලා කෙටි ක්‍රමයේ දැක්කනේ. දැන් මේ පියවර ඕනෙත් නැත්තරම මේ කෙලින්ම ගුණිතය බෙදනවා එකතුයි. එතකොට මේක දාන්න පුළුවන් ඉරිගහන ප්‍රශ්න වලට විතරයි දෝ. ඉරිගහන ප්‍රශ්න වලට විතරයි රචනා ප්‍රශ්න වලට දාන්න බෑ. හැබැයි අපිට රචනා ප්‍රශ්න එක දුන්නොත් හදලා උත්තරේ හරිද කියලා බලන්න පුළුවන්. හරිද වැඩි? ඔන්න කෙටි ක්‍රමයක් ඉගෙන ගන්න ඉරිගහන ප්‍රශ්න වලට විතරයි දාන්න පුළුවන් හැබැයි. ඔන්න ඔහම තමයි සමාන්තරගත ප්‍රතිරෝධක වෙනස් දෙකක් දුන්නොත් අපි සමග ප්‍රතිරෝධය හොයන්නේ. හරිද වැඩි? ඔන්න සර් ඊළඟට කියලා දෙන්න හදනවා මේ තවත් කෙටි ක්‍රමයක් මේ වගේ. හරිද? මේ වගේ තව කෙටි ක්‍රමයක් කියලා දෙනවා. අර දිග ක්‍රමයට එකට ආර දාලා හදන්න නැතුව ගන්න පුළුවන් ලේසි ක්‍රමයක්. ඒ තමයි අපි හිතමු ළමයි මම චුට්ටක් මේක මගන්න. මේ වගේ මේ එක සමාන ප්‍රතිරෝධකයන් ටිකක් දුන්නා කියලා හිතන්න. අන්න බලන්න. එක සමාන ප්‍රතිරෝධකයන් ටිකක් සමාන්තරගතව යටට සම්බන්ධ කරලා දීලා සමග ප්‍රතිරෝධය හොයන්න කියලා කියනවා. එහෙම හිතමු. හරිද? ඔන්න බලන්න මේ විලාවට හදන විදිහ. එතකොට ඒක හතරවෙනි ගාන කියලා සලකමු අපි. වෙනස් ප්‍රතිරෝධකයන් ටිකක් දුන්නාම අර කෙටි ක්‍රමේ දාන්න පුළුවන්. එක සමාන ප්‍රතිරෝධකයන් එතනදී නම් දෙකක් නෙමෙයි 100ක් දුන්නත් කමක් නැහැ. හරිද? 100ක් දුන්නත් ගැටලුවක් නැහැ. ඔන්න බලන්න කෙටි ක්‍රමයක්. මේ වගේ දුන්නාම අපි හිතමු පොඩි ගානක් විදිහට ගත්තොත් ඕම් 18යි ඕම් 18යි ඕම් 18යි කියලා දුන්නා කියලා. හරිද? මම මේ ලොකුවට ලියන්න ඔයගලන්ට පේන්නේ නැහැ. හරිද? එතකොට මේ විදිහට දුන්නාම මොකක්ද දන්නවද කෙටි ක්‍රමේ? සමාන්තරගතව මෙහෙම එක සමාන. ඒ කියන්නේ එකම ප්‍රතිරෝධාගය තියෙන සෙට් එකක් දුන්නොත් එක ප්‍රතිරෝධකයකගේ ඒ ප්‍රතිරෝධ ගානෙන් බෙදෙනවා. ඔන්න කෙටි ක්‍රමයක්. හරිද? ඒ කියන්නේ මම ලියලා පෙන්නන්න R සමානයි සමග ප්‍රතිරෝධය සමානයි. එක ප්‍රතිරෝධකයකගේ කීයද? 18යි 18 වල තියෙන්නේ. එතකොට එක ප්‍රතිරෝධකයක අගය බෙදනවා ඒ ප්‍රතිරෝධාගයේ තියෙන ප්‍රතිරෝධ ගාන. එතකොට ප්‍රතිරෝධක තුනක් තියෙනවානේ. හරි ප්‍රතිරෝධක ගානෙන් බෙදෙනවා. එතකොට 3ෙන් බෙදුවාම උත්තරේ කීයද? 6යි ඕම්. ඕම් 6. ඔන්න කෙටි ක්‍රමයක්. දැන් 1ට R දාලා හදන්න ගියා නම් 1ට 18 දාන්න 1ට 18 දාන්න 1ට 18. හරිද? වෙලාව මදි වෙනවා. විශේෂයෙන්ම ඉරිගහන පේපරේ වා දැනගන්න 40න් 40ම MCQ ටික ගහන්න නම් මේ වගේ කෙටි ක්‍රම අනිවාර්යයෙන්ම පුතේ දැනගෙන ඉන්න. නැත්නම් අර වෙලාව මදි වෙනවා. වෙලාවත් එක්ක තියෙන ගනුදෙනුවන්නේ මේ ප්‍රශ්න පත්‍රේ. හරිද? එතකොට අර කෙටි ක්‍රමත් එක්ක අපි ගියාම අපිට මේ දේශියෙන්ම මේ ඉරිගහන ප්‍රශ්න 40ට ලකුණු 40ක් ගන්න පුළුවන්. හරි. මේ වගේ තවත් එක්සෑම් ටිප් එකක් එක්ක අපි හම්බෙමු ඊළඟ වීඩියෝ එකේ. මම thinking science with Ivan.